සමිඳුර ප්‍රශංසා ලෝපුරා පිපිසිටින සිළුමු දෙවිවරුන්ගේ නමසරයි. තවත් ලස්සන සුන්දර සමුද දවසක් ස්වාමීන් වහන්සේ අපට ලබා දී තිබෙන නිසා ස්වාමීන් වහන්සේගේ කරුණාබර දයාතර මම මුළු හදවතින්ම ස්තුති කරනවා. ඒ වගේම මේ දවසේ නේද ඔබගේ දේව දාසය හරහා ඔබගේ දේවස්ථානෙන් ස්වාමීන් වහන්සේ ඔබට දිය යුතු වචනය ඔබ දීලා ඇති, ඔබේ ලබාගෙන ඇති ආශිර්වාද ලැබලා ඇති, සතුරු සෝය සමාදානයෙන් ඔබ ඇති. හොඳ මේ පෙරලගමත් දවසෙත් එක රාජ්‍යාවලිය 17 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. ඇගොස් එලියා කී හැටියට කළාය, එසේ ඈද ඔහුද ඇගේගේ වැසියෝද බොහෝ දවස් ඒවා කෑවෝය. ඉතින් ඔබ මේ සිදුවීම දන්නවා, හොඳට දන්න සිදුවීමක්. මොකද්ද? කෙරිත් ඔය ළඟ හිටපු එලියට ස්වාමින් වහන්සේ කියනවා ශාරිපාත් වලට යන්න, මම පෙන්වන තැනට යන්න. ඉතින් කෙරිත් ඔයේ වතුර හිඳීගෙන යනවා. ඉතින් එලියට එතන ඉන්න තවත් අමාරුයි. ඒ නිසා ස්වාමින් වහන්සේගේ හඬට අවනත වෙන එලියා ස්වාමින් වහන්සේගේ ඒ හඬට කීකුරු වෙලා සාරිපාත් වලට යනවා. ඉතින් යනකොට මොකද වෙන්නේ? ඉතින් ඒ විලිදම ඒ ලෙසම සාරිපාත්ති වැඳබු හිටියා. ඉතින් එලියා කියනවා ඔතන ඔබ කීවල බලන්න මට වතුර ටිකක් දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ එලියට වතුර ටික දෙන්න යනකොට එලියා කියනවා මට රොටියකුත් හදාගෙන එන්න කියලා. ඒ වෙලාවේදී ඒ සාරිපාත් ස්ත්‍රිය එලියට කියනවා සර් මගේ ළඟ තියෙන්නේ පිටි නැලයක් විතරයි. ඒකෙන් රොටි දෙකක් හදාගෙන ඒ තෙල් කුලාවේ තෙල් චුට්ටක් තියෙන ඒ රොටිය හදාගන්න. ඕක කාලා අපි දෙන්න මැරෙන්න ඉන්නේ මමයි මගේ පුතයි කියලා කියනවා. ඒ තමයි ඇගේ නියම ස්වභාවය. ඇගේ නියම තත්වය, ඇගේ වර්තමාන තත්වයේ සිටුේෂන් එක ඇය කියනවා. ඉතින් සාමාන්‍යයෙන් එවැනි තත්වයක ඉන්න කෙනෙක්ට විශ්වාසයක් තිබෙයිද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් අසරණව වෙලා, අසාධ්‍ය වෙලා, කෙනෙක් අනාථ වෙලා, කෙනෙක් අධෛර්ය වෙලා, බය වෙලා ඉන්න වෙලාවක විශ්වාසය කියන වචනය නේද? හරි අමාරු දෙයක් ඔහුට දෙන්න. ඉතින් ඇය කිව්වේ බොරු නෙමෙයි. ඇය කිව්වේ සත්‍යතාවය. කිසිම දෙයක් නැහැ. ඊළඟ මොහොතේ යට හිතන්න දෙයක් නැහැ කියන අපි කාලා නැසින පිණිස ඉන්නේ. ඔයාගේ තීරණය එකයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මැරෙන්න. මේ රොටිය කෑවෙන් පස්සේ අපිට මැරෙන්න තියෙන කියන තැන. නමුත් ආදර දුවේ පුතේ, එයා ඒ තැන හිටියත් ඒ දෙවියන් වහන්සේ එයාට කියන්න කියපු වචනය එලියා එයාට කියද්දි මට රොටියක් දෙන්න කමක් නැහැ. 13 වෙනි පදව බලන්න ඔබ කියන කමක් නැහැ. ඔබ මේ ප්‍රකාරයට කරපන්න. එමය තියෙන්නේ. එලියාට කතා කොට බය නොවන නුඹ ගොස් කී හැටියට කරපන්න. රයිට් ඔබ දැන් කාලා මැරෙන්න ඉන්නේ. හරි කමක් නැහැ. හැබැයි ඉස්සලාම මට කුඩා රොටියක් හදලා දෙන්න කියලා කියනවා. පසුව නුඹටත් නුඹේ පුතාටත් පුත්‍රයාටත් නුඹ සාදාගෙන ඉන්න කියලා කියනවා. ඉතින් ආදර දුවේ පුතේ මෙතන තියෙන පුදුම දේ තමයි ඇය ඒ ශාරිපාත්ති වැඳබුව ඇය මොන තත්වයක හිටියත්, ඇය මොන වේදනාවක අසාධ්‍ය තැනක හිටියත් ඇය තුල විශේෂත්වයක් තිබ්බා. මොකද්ද? දෙවියන් වහන්සේ කියන වචනය විශ්වාස කරන එක. වචනයට ඉඩ දීම, වචනය පිළිපැදීම ඇය තුල තිබ්බා. ඉතින් ආදර දුවේ පුතේ ඔබ දන්නවා එයාට මොනවද උනේ කියලා. ආදර දුවේ පුතේ 16 වෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේ එලියා ලවා කිව් උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට පිටි මුට්ටිය නිම නොවිය, තෙල් කුලාවද අඩු නොවිය. එසේනම් මේන් පසු ගෙදර ඒ කියන්නේ කෙලින්ම ඒක එයා විතරක් නෙවෙයි. ඇගේ ගෙයි වැසියෝද 15 වෙනි ඇගේ ගෙයි වැසියෝද බොහෝ දවස් ඒ වයින් කෑවා කියලා තියෙනවා. ඈද ඔහුද ඇගේ ගෙයි වැසියෝද. ඒ කියන්නේ එයයි එයාගේ පුතයි එයාට අයිති අය. එයාගේ වැසියෝ එයාට අයිති ඉන්න අය. නෑදෑයෝ මේ හැම කෙනෙක්ම. හැබැයි එයා බඩගින්න ඉද්දි එලියා ගෙටේ ඉද්දි හිටියේ එයයි එයාගේ පුතයි විතරයි. තේරෙනවද? ඒ නිසා ආදර දුවේ පුතේ ඔබගේ බලාපොරොත්තු හැම දෙයක්ම සුණු විසුණුලා තිබ්බා. දෙවියන් වහන්සේ ඔබට කරන්න කියන දේ, දෙවියන් වහන්සේ ඔබට පවසන වචනය කරන්න ඔබ කිසි විටකත් බය වෙන්න එපා. ඔබ කිසි විටකත් අධෛර්ය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ මේ වචනේ විශ්වාස කරන්න දැන් වහන්සේ ඔබ ආශිර්වාද කරાવી. අපි නැගිටමු යාඥා කරමු. සෝල බලධාරී ජීවමාන බලවන්ත දෙවි සමිදානනේ මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේ වචනය නිසා. එසේ ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේ අපිට කතා කරලා බොහෝ දේ කිව්ව ඔබට ස්තුතියි. ඒ අනුව අපේ ජීවිත ක්‍රියාත්මක කරමින්, ඒ අනුව අපේ ජීවිත දුවමින් ආශිර්වාද වෙන පිණිස එවතත් ඔබගේ බලවත් වූ දෑතට බාර කරමු. ක්‍රියා කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. ජේසුස් පිටම අපිට සමීර හමු වෙමු ඊට දැසනත් තරමට ශ්‍රී වචනත් එක්ක. ඒක ඔබට සුබ දවසක්.